කොහොමද හැම කෙනෙක්ටම සාමාන්‍යයෙන් අද වැදගත් දෙයක් කියන්න යන්නේ සාමාන්‍යයෙන් ගොඩක් අය දන්නේ පාවිච්චි කරන ගන්න සාමාන්‍ය normal single needle machine එක ගැන කියන්නේ මොකක්ද කියලා දන්නවා. සාමාන්‍ය single needle machine එක කියන්නේ high speed machine එකක්. ඉතින් ඒකේ අපිට කරන්න පුළුවන් වැඩ කොහොමද ගොඩක් අය සාමාන්‍යයෙන් දන්නවා. මම චේචේට එන හරි කමන්නේ. ඉදිරියේ ඉන්නේ ගොඩක් අය දන්නවා single needle machine එක මොකක්ද කියලා. ඒත් අමතරව ඕගොල්ලෝ දන්නේ නැති machine කොච්චර වර්ගයක් තියෙනවද? ඇත්තටම ගොඩක් වර්ග තියෙනවා. කවුරුත් දන්නෙත් නැහැ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් මොන වගේ මැෂින් කොච්චරක් තියෙනවද? ගොඩක් අය දන්නෙත් නැහැ. සමහර අයට හොයාගන්නත් බෑ මොකද්ද මේ මැෂින් එක කියලා. ඉතින් මම අද බැලුවේ ඔයගලන්ට සාමාන්‍යයෙන් දැන්ට නිතරම තියෙන මැෂින් මොනවද? මේ මැෂින් වලින් මොනවද අපිට කරන්න පුළුවන්? අපිට වැදගත් වෙන්න මොකද්ද? මේ මැෂින් එක ගත්තොත් අපිට මොනවද කරන්න පුළුවන්? ඇත්තටම ගොඩක් වැදගත් වෙන විශේෂ මැෂින් ගැන පොඩි හඳුන්වා දීමක් කරන්න යන්නේ. ඉස්සරහට යන මේ වීඩියෝ එකෙන් බලාගෙන සාමාන්‍ය ඕල මැෂින් එක ගැන දන්නවා සමහර අය පැරලොක් මැෂින් එක ගැන දන්නවා හිම් කටර් එක ගැන දන්නවා එතනින් එහා තව කොච්චර මැෂින් තියෙනවද කියලා දන්නේ නැතිකම තමයි ඉතින් ගොඩක් අයට තියෙන්නේ. ඉතින් අලුතෙන් ශ්‍රේෂ්ඨයට එන අය වගේම යෙදිලා ඉන්නේ සාමාන්‍යයෙන් දන්නේ නැහැ. ඉතින් ඔය ගැන පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ ගොඩක් වෙලාවට අඩුයි දැනගන්නවා අඩුයි. ඉතින් මොකද මේ පැරලොක්කම තියෙන හින්දා තමයි ගොඩක් අය අහන්නේ සාමාන්‍යයෙන් අපි එදිනා පාවිච්චි කරන මේ ඩුකී මැෂින් එක තියෙනවා. ඉතින් ඩුකී මැෂින් එකට බැයිද අපිට ඕලොක් කරන්න? මොකුත් නැද්ද ඇටැච්මන්ට් එක? ඉතින් මේ ඕලොක් මේ අපිට ඇයි බැරි ඩුකී මැෂින් එකට ඇයි අපිට මේ ඕලොක් මැෂින් එකේ වෙන වැඩේ කරන්න බැරි? ඇත්තට මේක තියෙන්නේ ඒගොල්ලෝ නොදැනුමක්කම තමයි ගොඩක් වෙලා ඉන්නේ. ඇත්තට මේක පැහැදිලි කිරීමක් කොහින්වත් ඇවිල්ලා නැහැ. මොකද අපි මහන්න මහුම් ශේෂය ගැන මහුම් කෝස් එකකට ගියා සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල කරලා දෙන්නේ. ඉතින් මහන විදිය පැරණ එක ගැනයි ඒ ටික ගැන විස්තර කරන එක ගැන විතරයි. සාමාන්‍යයෙන් ගොඩක් තැන්වල සාමාන්‍යයෙන් ඉතින් එතනින් එහාට දෙයක් දැනගන්න පොඩ්ඩක් අමාරුයි. ඉතින් මොකද ඔක්කොම මන්නම් කියන්නේ හැම දෙයකම අපි ඉගෙන ගන්න යනකොට හැම එකම බොන්ඩ් වෙලා යන්න ඕනේ. හැම එකම එකට එකතු වීමක් එන්න ඕනේ. මොකද අපි මහාන දේ ගැන පැරණ එක ගැන විතරක් ඇඳුම් මහල ඉවර කරන එක ගැන විතරක් ඉගෙනගෙන වැඩන්නේ. මැෂින් එකකට වාඩි වෙනකොට මැෂින් එක කියන්නේ මොකද්ද? අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද? මේ මැෂින් එකෙන් අපි මොනවද මේ අපිට කරන්න පුළුවන් දේවල්? අපි කොහොමද මේ මැෂින් එකේ කල්පයවත්ම තියාගන්නේ? කොහොමද අපි මෝටර් එකේ ස්පීඩ් එක වැඩි කරගන්නේ? කොහොමද අපි මෝටර එක පාවිච්චි කරන්න ප්‍රශ්න නැතුව? අපි සාමාන්‍යයෙන් කොහොමද මේවට යොදන්න ඕනේ පාර්ට්ස් මොනවද සාමාන්‍යයෙන්? ඉතින් ඒවා ගැන පොඩි දැනුමක් තියෙනවා. අපි මැෂින් එකෙන් කරන්න පුළුවන් වැඩ මොනවද? තව ඉස්සරහට තියෙන මැෂින් වල මොනවද අපිට කරන්න පුළුවන්? ඇත්තටම සම්පූර්ණයෙන් දැනුමක් අලුතෙන් ශේෂ්ඨයට මහන්න එන කෙනෙක්ට ඇත්තටම ඒ දැනුමක් ඉගෙන ගන්න එක අත්‍යවශ්‍යයි. මොකද එහෙම ඉගෙන ගත්තාන් පස්සේ යාට ප්‍රශ්නයක්වත් නැහැ. එතකොට යාට මොකක් හරි මොකද සාමාන්‍යයෙන් අපි ඇඳුමක් මහන්න ගත්තාන් පස්සේ භාවිතා වෙන ෆුට් වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍යයෙන් හිම් එකක් ගන්නකොට ෆුට් වර්ග කොච්චරක් තියෙනවද? අපිට මේ ඇඳුම් මහනකොට මේ හිම් ෆුට් එකෙන් මොනවද කරන්න පුළුවන්? අවුට්ලයින් එක ගන්නකොට මොන ෆුට් වර්ගද තියෙන්නේ? ඒත් එක් ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් සාමාන්‍ය ලේසි කරන ෆුට් වර්ග මොනවද කියන්නේ? සාමාන්‍ය සයිඩ් එක දැන් තියෙනවා 3 in 1 කියලා අපි දාලා තිබ්බ ෆුට් එකක්. ඒක තුන් පැත්ත මේ පැත්තට සෙන්ටර් කරලා තුන් පැත්තකට තඩු කරන්න පුළුවන් ෆුට් එක. එතකොට මේ පැත්තේ මේ පැත්තේ එජ් එක ගහගන්න පුළුවන්, මේ පැත්තේ එජ් එක ගහන්න පුළුවන්. ඒක ගානට එඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේ වගේ ෆුට් වර්ග මොනවද තියෙන්නේ? ඉතින් සමහර දේවල් අපිට පහසු කරන විදිහට තමයි අලුතෙන් ඇටැච්මන්ට් නිෂ්පාදනය වෙලා එන්නේ. ඉතින් අපි ඒ ගැන දැනුමක් දන්නේ නැත්නම් ඇත්තටම ඒන අපරාධයක්. අපි හැමදාම මහාන එක විතරක් නෙමෙයි අපි ඉගෙන ගන්න ඕනේ. ඉස්සරහට අලුතෙන් එනකොට අපි අප්ඩේට් වෙන්න දැනගන්න ඕනේ. අර ඉස්සර මං කිව්වා වගේම ඉස්සර ආවේ ලොකු පත මෝටරයක් එක්ක තමයි අපේ මැෂින් එකේ ආවේ. කියන්නේ සද්දේ බද්දත් එක්කන සාමාන්‍යයෙන් කරන්ට් එකක් පිච්චෙන වැඩි මෝටර්ස් තමයි ඉස්සලම්. දැන් එහෙම නේ ඕනේ කෙනෙක්ට පහසුවෙන් පුළුවන් ගානක් අඩුයි. දැන් සාමාන්‍යයෙන් මිලදී ගන්න පුළුවන් අපිට ඕනනම් පහසු විදිහට කරන්ට් එකක් පිච්චෙන අඩු විදිහට මෝටර් එකක් දාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඉස්සරහට එනකොට මැෂින් වගේම ගොඩක් දේවල් අලුත් වෙලා යනවා. දැන් තාක්ෂණයත් එක්ක අලුත් වෙලා එනවා. තාක්ෂණය අලුත් වෙනකොට අපි හැමදාම එකම තැන ඉඳලා වැඩක් නැහැ. අපිත් අප්ඩේට් වෙන්න ඕනේ එන්න. ඉතින් එහෙම වුණාම පස්සේ මම කියන්නේ මම ශ්‍රේෂ්ඨයට යන හැම කෙනෙක්ම ඒ කියන්නේ අපි මහාන දේ ගැනවත් ඇඳුම ගැන විතරක් වගේ නෙමෙයි. අපි මැෂින් ගැන අපි පාවිච්චි කරන මැෂින් එකකින් අපි කොහොමද ඇඳුමක් මහාන කියන මහාන මැෂින් එකකින් මැෂින් එක ගැන ඒකට භාවිතා කරන් තියෙන අයිටම් මොනවද? ගේට් වර්ග මොනවද? ඉතින් මැෂින් වර්ග කොතරක් තියෙනවද? එකක මැෂින් එකෙන් මොනවද අපිට කරන්න පුළුවන්? අන්න ඒවා ගැන පොඩි දැනුමක් තියෙනවා. ඒතරම දැන් කෙලින්ම අලුතෙන් එන කෙනෙක්ට කිව්වොත් එහෙම මේක ඕලොක් කරන් තියෙනවා. මේකෙන් ඕලොක්. ඒ ඇත්තටම ඕලොක්කින් වෙන්න මොකද කියලා දන්නේ මේකේ මේ සාමාන්‍ය ෂර්ට් එකකට ඕලොක් එකක් ගහනවද මොකක් ගහනවා ඒක දැනගන්න යා කාස් එකට ගිහිල්ලා. ඉතින් ඒක ගන්නන කෙනා තමයි ඉතින් කියන්නේ මෙහෙම ඕලොක් එක මෙහෙම කියලා. ඉතින් එහෙම කිව්වට ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ඕලොක්කියක් නූල් 3 ගන්නවද 4 ගන්නවද 6 ගන්නවද 5 ගන්නවද එහෙම කියලා කිසිම අප්ඩේට් එකක් සාමාන්‍යයෙන් එනවා අඩුයි ගොඩක් අයට. ගොඩක් අය මම ගහනවා මම නූල් 3 ගත්තොත් හොඳයිද? මම 4 ගත්තොත් හොඳයිද? 5 ගත්තොත් හොඳද? 6 ගත්තොත් හොඳද? ගොඩක් අය ප්‍රශ්න අහනවා. ඉතින් ඇත්තටම කියන්නේ ඒක අර
එතනින් යන කට්ටියට දැනුමක් එන්නේ නැති එක තමයි මම හැමතිස්සෙම මෙතනත් කියන්නේ. සමහර අය මේක ගැන කිව්වම තරහ වෙන්න එපා. ඉතින් ඇත්ත කතාව ඉතින් ක්ලාස් වලින් කරන ප්‍රශ්නයක් නෙමෙයි මම කියන්නේ. අර සාමාන්‍ය ළමයෙක් කෙනෙකුට සාමාන්‍ය කවුරුණත් ඒක ගැන දැනගන්න. දැන් මගෙන් බඩුවක් ගන්නකොටම හැම කෙනෙක්ටම වොයිස් එකකින්ම කියනවා. සාමාන්‍ය දන්නේ නැතිව වොයිස් එකකින් මම කියනවා මෙහෙමයි මේකෙන් සයිස් මෙච්චරක් එනවා මේකේ සයිස් මෙච්චරක් එනවා. එහෙම වුණාම ගොඩක් අය සමහර අය ඉතින් ගොඩක් අය දන්න කිය සාමාන්‍යයෙන් බඩුවක් ගන්න එක ගැන වුණත් සාමාන්‍යයෙන් හිතන කල්පනා කරනවා මංගා මේ જાති ෆුට් එකක් තියෙනවා. මට මේකෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. එයාට ඒ අයිඩියා එක යන්නේ ගොඩක් වෙලාවට මම කියනවා මේකෙන් මෙහෙම කරද්දී මේක එතකොට එයාට අයිඩියා එක යනවා මේක මට මේකෙන් කරගන්න පුළුවන් නේ කියලා. ඉතින් එහෙම වෙනවා ගොඩක් අයට. ඉතින් ඇත්තටම සතුටුයි ගොඩක් අය ගොඩක් අය දේවල් ඉගෙන ගන්න එක ගැන. ඉතින් වැඩි මම කියන කිව්වා. ඉතින් මම කියන්න යන්නේ අපිට පාවිච්චි කරන් තියෙන මැෂින් වර්ග මොනවද කියන එක ගැන. ඉතින් මේ මැෂින් වර්ග ගැන මම දැන් ඔයගොල්ලන්ට වීඩියෝ එකකින් ඉස්සරහට දානවා. මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන් මැෂින් වර්ග මොනවද කියලා මගේ වොයිස් එකත් එක්ක බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මම සාමාන්‍යයෙන් පොඩි දෙයක් තමයි කිව්වේ. ඉතින් ඇත්තටම මේක ගැන මැෂින් ගැන වගේ විතරක් නෙමෙයි අනිත් දේවල් ගැන ඉගෙන ගන්න ආසාවක් කැමැත්තක් තියෙන කෙනෙක් ඕනි කෙනෙක් අපේ මේ කෝස් එක ජොයින් වෙන්න පුළුවන්. කෝස් එක කියන්නේ ඒක මම වීඩියෝස් දානවා. වීඩියෝස් දාලා තියෙනවා. ඒක නිතරම අප්ඩේට් වෙනවා. ඒකට ඉන්න අයට මේක වීඩියෝස් 10 නම් තියෙන්නේ හැමදාම වීඩියෝස් 10 නෙමෙයි ඉස්සරහට එන්න අලුතෙන් එන්න මොකක්ද අයිටම් එක මම ඒකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. එහෙමයි කියලා වෙලා ඒගොල්ලන්ට මම ඒගොල්ලන් සල්ලි ගන්නවක් මුකුත් කරන්නේ නැහැ. හැමදාටම ඒගොල්ලෝ මගේ මෙම්බර් කෙනෙක්. හැමදාටම ඒගොල්ලන්ට ඒ ගානට එක් කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒකේ වීඩියෝස් දාලා තිනවා. අලුත් කියන්නේ මගේ වොයිස් එකකට සමහර වීඩියෝ යනවා. ඉතින් ඒ වොයිස් එකත් එක්ක ලස්සන වීඩියෝස් එකක් යනවා. ඉතින් ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔක තමයි මම කියන ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට දැන් මේ ඉස්සරහ වීඩියෝ එකකින් බලා ගන්න පුළුවන්. මැෂින් වර්ග කොතරක් එනවද? අපි මැෂින් වර්ග අපිට මොනවද භාවිතා කරන්න පුළුවන්? ඒව ගැන පොඩි හඳුන්වන දීමක් ගැන මම වීඩියෝ එකක් දානවා. ඇත්තටම මේ ගොඩාක් අය ඉල්ලීමක් කරපු හින්දා මම මේක කරන්නේ ඇත්තටම. ඉතින් මම හිතනවා මේ දේ හොඳ දෙයක් වෙයි කියලා හැමෝටම. ඉතින් මේ දකින්න ඔයගලන්ට තියෙන්නේ ජුකි මැෂින් එකක්. කියන්නේ හයි ස්පීඩ් මැෂින් එකක්. සාමාන්‍යයෙන් ගත්තාන් පස්සේ ජුකි සීරීස් එකේ දැන්ට මේව දකින්නම තියෙන සීරීස් එකක් තමයි මේක. ඉතින් මේක නම් තියෙන්නේ ලොකු මෝටර් එක තියෙන ක්ලච් මෝටර් එක පරණ මෝටර් එක. ඉතින් මේක මොඩල් එක 8700 සීරීස් එකේ ආපු මොඩල් එක. ඒත් එක්ක ගත්තාන් පස්සේ මේ තියෙන මොඩල් එක දැක්කාන් පස්සේ මේක අලුතෙන් ආපු මොඩල් එක. සාමාන්‍යයෙන් අවුරුදු 3ක් 4ක් පරණයි වුණාට මේ මොඩල් එක. මේක ගත්තාන් පස්සේ ෆුල් ඔප්ෂන් මැෂින් ෆුල් ඔප්ෂන් කියලා අපි මැෂින් කියන ෆුල් ඔප්ෂන් කියන ගත්තාන් පස්සේ අපි සාමාන්‍යයෙන් කියන්නේ ඕකේ නූල ඔටෝ කැපෙනවා ටැග් එකක් අපිට තියාගන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරලා අපිට ෆුට් එක උඩ පහළ යන විදිහ සෙන්ටර් කරගන්න පුළුවන් ගානට එක හදාගන්න පුළුවන්. ඔක්කොම තියෙන්නේ ඒ කියන්නේ අපිට වෙනම මුකුත් කරන්න දෙයක් නැහැ. ෆුට් එක උනා පැටලකින් පාවුවම ෆුට් එක උඩ හිටලා තියන්න පුළුවන්. කියන්නේ නිල් පොසිෂන් ගාන තියාගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ අපිට ඕනි විදිහට ඒ කියන්නේ ටැග් එක වදින විදිහ ඔක්කොම ටික හදාගන්න පුළුවන්. ඒත් එකම කරන්ට් එකත් පිච්චෙනවා අඩුයි ගොඩක්. මේක ස්මාර්ට් මැෂින් එකක්. ඉතින් නූල කැපෙනවා ඔටෝ ඔක්කොම ටික කියන. ඉතින් ෆුල් ඔප්ෂන් මැෂින් කියන්නේ ඕකට තමයි ගොඩක් වෙලාවට. ඉතින් මේක සාමාන්‍යයෙන් වෙළඳ පොලේ සාමාන්‍යයෙන් මිල ගාණක් වෙනවා. ඉතින් මේක ජුකී මැෂින් එකක් ගත්තාන් පස්සේ ජුකීලා මේ තායිවාන් වල ආවා. ඉතින් මේක ඇත්තටම ගන්නවා නම් ජුකීම කරන ඩිරෙක්ට් සප්ලයර් කෙනෙක්ගෙන් තමයි ගන්න පුළුවන්. මොකද හැම කෙනෙක්ටම විකුණන්න අපහසුයි. සප්ලයර් කෙනෙක්ටම වෙන්න පුළුවන් මේ ජුකී බ්‍රෑන්ඩ් එක විකුණන්න පුළුවන්. හැමෝටම විකුණන්න බෑ. ඉතින් ගොඩක් වෙලා දැන් වෙළඳ පොලේ තියෙන සමහර ඒවා අර මේ බ්‍රෑන්ඩ් නේම් එක ගහලා මකලා කරලා ගන්න ඒවා තමයි රීබාත් කරපු මැෂින් තමයි ගොඩක් වෙලා තියෙන්නේ. ඊට වැඩිය හොඳයි ඉතින් මේ බැච් ගහලා ගන්න ඒවට වැඩිය ඉතින් චයිනීස් බ්‍රෑන්ඩ් එකක් වුණත් ගත්තට ගමන් සම්පා බ්‍රෑන්ඩ් තියෙනවා, එන්සෝ බ්‍රෑන්ඩ් තියෙනවා, තව ගොඩක් බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් ඇත්තටම ඒවා ගොඩක් හොඳයි මැෂින්. ඇත්තටම මොකද බ්‍රෑන්ඩ් නිව් වෙන මැෂින් එකකින් අර පරණ මැෂින් එකක් ගන්නට වැඩිය ඒ වගේ එකක් ගන්න එක ගොඩක් හොඳයි. ඉතින් වටිනවා ඒ වගේ මැෂින් එක ගන්න පුළුවන් කමක් තියෙන එක. ඉතින් අර අපි ඉස්සර පාවිච්චි කරපු ජපාන් මැෂින් තියෙනවනේ. කියන්නේ ඉස්සරම පාවිච්චි කරන ජපාන් මැෂින්. ඉතින් ඒ වගේ මැෂින් දැන් එන්නේ නැහැ. ඇත්තටම ඒවා hard use කරන්න පුළුවන්. ඇත්තටම හොඳ මැෂින්. ඒවා දැන් එනවා අඩුයි ඇත්තටම. අද කාලේ වල්නකොට. ඉතින් ඒත් එක්ක ගත්තාන් පස්සේ ඉතින් මේ වගේ ස්මාර්ට් මැෂින් එකකට යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. සෝජි ගත්තත් ගැටලුවක් නැහැ. සෝදි වල ප්‍රශ්නකට ඉන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර ඒගොල්ලෝ කන්ට්‍රෝල් බොක්ස් වල පොඩි ප්‍රශ්නයක් ආවේ. ඒ අරින් ඉතින් කිසිම ප්‍රශ්නයක් නම් ආවේ නැහැ මැෂින් වල. ඉතින් ඒක ගත්තාන් පස්සේ දැන් කියන්න යන්නේ මේ ඉතින් මේ තියෙන Pegasus W500 මැෂින් එක. ඒ කියන්නේ මේකට කියන Fadlock කියලා. මේක නම් තියෙන කියනවනේ Fadlock මැෂින් එක අපි සාමාන්‍යයෙන් පාවිච්චියට ගන්න සාමාන්‍ය ටී-ෂර්ට් මහන්න තමයි ගොඩක් වෙලාවට ගන්න. ඒක ස්ලීව් hem එක ගහ ගන්න, බොටම් hem එක සිංගල් චේන් එක ගහ ගන්න. සාමාන්‍යයෙන් ගොඩක් වැදගත් වෙන මැෂින් එකක් තමයි ටී-ෂර්ට් මහන්න ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් Fadlock මැෂින් එක. ඉතින් Fadlock මැෂින් එක ගත්තාන් පස්සේ බ්‍රෑන්ඩ් එනවා, Pegasus එනවා, Yamaha එනවා. සාමාන්‍යයෙන් දැන් ගත්තාන් පස්සේ වෙනදවල Sampa බ්‍රෑන්ඩ් එක, Enso බ්‍රෑන්ඩ් එක, එක බ්‍රෑන්ඩ් වලින් එනවා. ඇත්තටම ඉතින් බ්‍රෑන්ඩ් නේම් එක ප්‍රශ්නයක් නැහැ. අපි බලන්න ඕනේ Pegasus W500 එක ඕන ඕනි කෙනෙක්ට බැජ් එක ගහ ගන්න පුළුවන්. ඒත් එකම කියන්න ඕනේ අපි බ්‍රෑන්ඩ් එකක්
ගන්න යද්දී බ්‍රෑන්ඩ් එකක් මත යැපෙන්න එපා. ගොඩක් වෙලාවට අලුතෙන් ගන්නවා නම් ඒ බ්‍රෑන්ඩ් එකක් බලන්න ඕනේ වැදගත් වෙන්නේ. ඉස්සෙල්ලාම මේකට Pegasus parts දාන්න පුළුවන්ද කියලා. මොකද Pegasus ගත්තාන් පස්සේ ඕක ඕනි පාර්ට් එකක් ගන්න තියෙනවා. අර ජපන් එකක් ගන්න ගියාන් පස්සේ ගොඩක් මිල ගන්න ඒත් එක අමාරුයි. දැන් අලුතෙන් එනකොට අඩුයි ගොඩක් වෙලා ජපන් ඒවා. ඉතින් එහෙම ගත්තාන් පස්සේ බ්‍රෑන්ඩ් එක කිසි මතයක් අවුලක් නැහැ. සුද සම්පද කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒක අපිට දාන්න පුළුවන් ගොඩක් වෙලාවට Pegasus parts තමයි දාන්නේ. ඉතින් Pegasus parts ඕනි එකක් ගන්න තියෙනවා. ඉතින් මේකේ හැම් එක ගහ ගන්න ඕන. ගොඩක් වෙලාවට මේක ෆ්ලැට් බෙඩ් ආයි අපිට ෆෝල්ඩර් ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඒක කන්වර්ෂන් එකේ ඉඳන් දොරේ ඉඳන් අපිට මාරු කරන්න වෙනවා. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මේවා ඕනි පාර්ට් එකක් ගන්න තියෙනවා. මොකද වෙළඳ පොලේ ඕනි දෙයක් ගන්න තියෙනවා. ඇනේ ඉඳන් ඕනි දෙයක් මේ බ්‍රෑන්ඩ් එකේ ගන්න තියෙනවා. කියන්නේ Pegasus parts දාන්න පුළුවන් මැෂින් එකක් නම් අපි ගන්නෙ. අපිට කිසිම ගැටලුවක් නැහැ. ඕනි පාර්ට් එකක් දාගන්න පුළුවන්. ඉතින් මේක ගත්තාන් පස්සේ මේකත් එනවා ෆුල් ඔප්ෂන් මැෂින් එනවා. ඒ කියන්නේ ටිමර් යුනිට් එක වෙනම ඒවා තියෙනවා. කියන්නේ සක්ෂන් එකක් වෙනම ඇටච් කරන්න පුළුවන් ඒවා තියෙනවා. ඉතින් ඇත්තටම ඉතින් ඒ වගේ ෆුල් ඔප්ෂන් මැෂින් එනවා. මේකෙත් ඉතින් බෙල් ඩ්‍රයිව් එක එනවා, ඩිරෙක්ට් ඩ්‍රයිව් එනවා. ඉතින් එහෙම කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මැෂින් වල ගත්තාන් පස්සේ රියල් ඩ්‍රයිව් කියන්නේ ඇත්තටම කියන්නේ බෙඩ් එක කියන්නේ හෙඩ් එක උඩ පැත්තෙන් මෝටර් එකක් එනවා හයි වෙලා. කියන්නේ බෙල් ඩ්‍රයිව් කියන්නේ බෙල්ට් එකක් ආධාරයෙන් දුවන කරම සාමාන්‍ය බෙල් ඩ්‍රයිව් කියන්නේ. තමයි බෙල් ඩ්‍රයිව් W500 කියලා කියන්නේ. මේක W600 එකේ මේක තියෙනවා ගොඩක් පුලර් එකක් කියලා වෙනවා. කියන්නේ අපි සාමාන්‍යයෙන් මේක ගොඩක් ගන්න අන්ඩර්වෙයර්ස් වලට එහෙම ගහනකොට මේක ගන්නවා. මේක මොකද තව ඔප්ෂන් එක තියෙන අර මේ පැට්ලොක් එකෙත් එනවා සාමාන්‍ය ටිමර් යුනිට් එක එන එකක් තියෙනවා. දැන් මේක ගත්තාන් පස්සේ මේක ටිමර් යුනිට් එක තියෙනවා. ඉතින් මේක ටිමර් යුනිට් එකක් තියෙනවා. මේක අන්ඩර් බෙඩ් කියලා එන්නේ. ඉතින් අන්ඩර් බෙඩ් කියන්නේ මේක බලන් බෙඩ් එක සාමාන්‍යයෙන් තියෙන හැටි පුලර් එකක් හයි කරගන්න පුළුවන්. කියන්නේ පැත්තේ සාමාන්‍යයෙන් මේවා ගොඩක් එන්නේ යූස් කරන්න පුළුවන්කම තියෙන අන්ඩර්වෙයර්ස් වලට. මොකද අස්සෙන් දාලා ගහන්න අන්ඩර්වෙයර් එකේ ගහ ගන්න පුළුවන් අපිට සිස්ටම් එක ලස්සනට. ඉතින් මේකේ ටිමර් යුනිට් එක තියෙනවා. අනික සක්ෂන් යුනිට් එකක් තියෙනවා. සක්ෂන් යුනිට් එක කියන්නේ වැකුම් සිස්ටම් එක. ඒ කියන්නේ කැපෙන රෙද්ද කැපෙන ටික ඔක්කොම ඇදලා ගන්නවා එයාම. කියන්නේ ඇතුළේ සක්ෂන් එකෙන් ඇදලා ගන්නවා ඇතුළේ. කියන්නේ ඔය ඩස්ට් එක ඔක්කොම ඇදලා ගන්නවා. කියන්නේ එතකොට අර හිර වෙන්න පැටලෙ වෙන්න මුකුත් වෙන්නේ නැහැ. ඕලොක් මැෂින් එක වගේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ඕලොක් මැෂින් වල වගේ සාමාන්‍යයෙන් ඩස්ට් එක යහම එහා දුවන්නේ. මේ කියන්නේ කැපෙන කෑලි එහාට මෙහාට යන මැෂින් එක අස්සට යන මුකුත් වෙන්නේ නැහැ. මේක සබ් කරලා ගන්නට ගන්න. ඉතින් වුණාන් පස්සේ කම්පියුටර් එකක් වගේ පාවිච්චි කරන්න වෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට දැන් ඉතින් ගොඩක් වෙලාවට කම්පියුටර් නැති වුණත් ඉලෙක්ට්‍රික් ඒවත් තියෙනවා. සමහර ඒවා සක්ෂන් එක වැඩ කරන සක්ෂන් එකෙන් තමයි ටිමර් එකකින් නම් වැඩ කරන්නේ. සමහර ඒවා තියෙනවා ටිමර් එකකින් වැඩ කරන්න ඕනේ. ටිමර් එකත් ඉලෙක්ට්‍රොනික මේ කියන්නේ සිස්ටම් එකෙන් වැඩ කරනවා. කරන්ට් එකෙන් වැඩ කරන්න මේ තියෙනවා ටිමර් යුනිට් එක අලුතින් එන ඒවා. මේ මැෂින් එක ගත්තාන් පස්සේ එකයි ෆුල් ඔප්ෂන් වෙන හැම මැෂින් එකකම ඔන්න ඔය විස්තර ටික තියෙනවා. ටිමර් එක වැඩ කරනවා අනිවාර්යෙන්. ඔය කියන්නේ සක්ෂන් එක කියන්නේ ෆුට් එක ඔටෝ ඉස්සෙනවා. ඔය ඔප්ෂන් ටික හැම එකම තියෙනවා. ඇත්තටම ඉතින් කියන්නේ ෆුල් ඔප්ෂන් මැෂින් එකකට යන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. මොකද අපි කාලේ වෙලාව සෑහෙන ඉතුරු වෙනවා. ලස්සනට වැඩ කරගන්න පුළුවන් වෙනවා. කිසිම ගැටලුවක් නැහැ එහෙම වුණාන් පස්සේ. ඉස්සරහට ගත්තාන් පස්සේ දැන් මේවත් අර වගේම පැඩ්ලොක් මැෂින් එක වගේම මේකත් මේ තියෙන ගේජස් ගන්න වෙනම. කියන්නේ සිම්බර්ෂය නැතුව ගේජස් ගන්න පුළුවන්. ඕනි පාර්ට් එකක් ගන්න තියෙනවා. ඉතින් අර මැෂින් එකේ ඉතින් අර මිල ගානත් එක්ක වැඩි වෙන්න ඉතින් ඔය ඉතින් අර බඩු වල ගත්තා පාර්ට්ස් එක වැඩි වෙන්න පුළුවන්. ඒක කොහොමත් ඒක හැමදේම ගත්ත ගියත් එහෙමනේ සාමාන්‍යයෙන් අපි මැෂින් එකක් ගන්න ගියත් කොහොම ගන්න ගියත් ඔන්න ගැටලුව තියෙනවා. ඒක ගැටලුවක් නෙමෙයි. ඇත්තම කිව්වොත් එහෙම එක කියන්නේ මැෂින් එකේ වටිනාකමට හරියනකොට ඉතින් අනිත් පාර්ට් එක දැන් කොහොමත් මිල ගණන් වෙනස් වෙනවා. ඉතින් මේ මැෂින් එක ගැන ගත්තාන් පස්සේ මේකට අපි කන්සර් මැෂින් එක කියලා කියන ගොඩක් වෙලාවට ඔය නීඩල් 11 6 21 ඊටත් වැඩියෙන් නීඩල් වදිනවා. සාමාන්‍යයෙන් කන්සර් මැෂින් එක සාමාන්‍යයෙන් අපි ෂෝට් වල සාමාන්‍යයෙන් ඉලාස්ටික් එකක් වේස් බෑන්ඩ් එකක් සාමාන්‍යයෙන් ගහගන්න තමයි මේ කන්සර් මැෂින් එක ගන්න. ඔකේ නීඩල් සංඛ්‍යාව අර මම කියවා වගේ 11 6ක් 21ක් ඊට වැඩියෙන් නීඩල් පාවිච්චි වෙනවා. ඉතින් අර ගොඩක් වෙලාවට අර ඇදලා වගේ ගහන්න පුළුවන් වෙලාවට තමයි ගොඩක් වෙලාවට කන්සර් මැෂින් එක පාවිච්චි කරන්නේ. ඉතින් කන්සර් මැෂින් එක ගත්තත් සාමාන්‍යයෙන් හොයාගන්න පොඩ්ඩක් වෙළඳපොළ පොඩ්ඩක් අමාරුතාවයක් තියෙන මැෂින් එකක්. හැමතැනම හොයාගන්න අඩුයි. මිල ගානත් ඒ වගේම තමයි. ඉතින් අර නිතර රිපෙයාර් කරන්න ගියාන් පස්සෙත් හැම කෙනෙක්ටම රිපෙයාර් කරන්න බෑ. ඔක හදන්න පුළුවන් ස්පෙෂලිස්ට්ලා වෙනම ඉන්නවා. ඉතින් ඇත්තටම හොඳ මැෂින් එකක්. මේකත් ඉතින් අර වෙන්ද පොලේ නිතර අපිට දකින්න අඩු සාමාන්‍ය මැෂින් එකක්. ඉතින් මේකත් වැදගත් වෙයි කියලා මම හිතනවා ඔයගලන්ට. ඉතින් මේ මැෂින් එක නම් ගොඩක් අය ගාමන්ට් වල වැඩ කරන අය නම් දන්නවා ඇති මේකට කියන්නේ ෆ්ලැට් සිම් කියලා. ඉතින් මේක ගන්න ගියත් සාමාන්‍ය බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් Yamato වෙනවා. සාමාන්‍ය Shinlink කියන බ්‍රෑන්ඩ් එකෙන් එනවා. ඉතින් එක බ්‍රෑන්ඩ් වලින් මේකත් එනවා. ඉතින් ගත්තාන් පස්සේ බ්‍රෑන්ඩ් එකට වැඩිය මේක කියන්න ඕනේ විස්තරය තියෙන ෆ්ලැට් සිම් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බේබි ඇඳුම් කියනවනේ සාමාන්‍ය
බේබි අයිටම් ඇඳුම් වල සාමාන්‍යයෙන් ස්ලිව් එක ගහගන්න ඇටච් කරන් සාමාන්‍යයෙන් ගන්නවා. මොකද ඔකේ සයිඩ් සීම් එක දෙපැත්තෙන් වදිනකොට මැද සීම් එක කිසිම තියෙනවා කියලා එකක් පේන්නේ නැති ගන්නට ගහන්න පුළුවන් ඕක. ඇත්තටම මේක ගොඩක් වෙළඳ පොලේ ගත්තාන් පස්සේ සෑහෙන්න මිල ගාණක් වෙනවා සාමාන්‍යයෙන්. දැන් නම් මම හිතන්නේ විතර ලක්ෂ 16ක් 17ක් විතර වගේ ඇති සාමාන්‍යයෙන්. ඊටත් වැඩි වෙන්නත් පුළුවන්. දැන් මිල ගණන් එක ඇත්තටම ෆ්ලැෂ් සිම් එක කියන්නේ ඕක තමයි. ඔකේ සෑහෙන කියන්නේ ගේට් සෙට් එක කියනොත් දැන් ෆුට් එක උනක් ගත්තත් ෆුට් එක සාමාන්‍යයෙන් ලක්ෂයකට වැඩි වෙනවා. ෆුට් එක උනක් ගත්තත් ඕක බ්ලේඩ් ගත්තත් එහෙමයි. කියන්නේ මැෂින් එකේ අර මං කිව්වා වගේ වටිනාකම වැඩි වෙන පාර්ට් එකකින් නම් මිල ගන්න වැඩි. ඉතින් ඇත්තටම මේකක් සාමාන්‍යයෙන් ගෙතරක පාවිච්චි කරනවා නම් අඩුයි ගොඩක් වෙලාවට. ඉතින් මේකක් සාමාන්‍යයෙන් ගාමන්ටි සාමාන්‍ය මාසයක ෆැක්ටරි වල ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේක ෆ්ලැට් සිම් එක. ඉතින් ඒකේ සාමාන්‍යයෙන් හොඳ මැෂින් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මං කිව්වා වගේ අර බේබි ඇඳුම් අපි සාමාන්‍යයෙන් නිතරම අඳින්න ගත්තාන් පස්සේ අර ළමයින්ට පහසු වෙන විදිහෙන් ගොඩක් වෙලාවට තියෙන අර අපිට දැනෙන්නේ නැති ගානට. ඒ කියන්නේ එහෙම කියන්නේ ස්ලිව් සිම් එකක් ගහලා තියෙන සයිඩ් සිම් එක ගහලා තියෙනවක්වත් කියලා තේරෙන්නේ නැති ගානට තමයි මේක ගහන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම අර ළමයිගේ ඇඳුම් වලට ගොඩක් පහසු විදිහට තමයි නොක ගොඩක් ඉතින් ලංකාවේ ඇඳුම් වලට යන ගොඩක් පිටරට තමයි ගොඩක් ගන්න. ඉතින් ඇඳුම් මේ වලට ගහන්න ඇත්තටම පාවිච්චි කරලා තියෙන අය දන්නවා ඇති කොහොමද මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා කොහොමද. ඉතින් ඕලොක් මැෂින් එක කියන ගත්තාන් පස්සේ මේක තියෙන සාමාන්‍ය සුරුබ ඕලොක් මැෂින් එකක්. ඉතින් මේකේ බෙල් ඩ්‍රයිව් ඩිරෙක්ට් ඩ්‍රයිව් කියනවනේ. ඩිරෙක්ට් ඩ්‍රයිව් බෙල් ඩ්‍රයිව් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි ඔක බඳ ඇතුළම හයි වෙලා තියෙන මෝටර් එක. ඒකට තමයි අපි කියන්නේ ඩිරෙක්ට් ඩ්‍රයිව් කියලා. බෙල් ඩ්‍රයිව් කියන්නේ බෙල්ට් එකක් දුවන. කියන්නේ බෙල්ට් එකක් ආධාරයෙන් මැෂින් එක මෝටරයක් හයි කරලා ඒක දුවන එක තමයි සාමාන්‍යයෙන් අපි බෙල් ඩ්‍රයිව් ඩිරෙක්ට් ඩ්‍රයිව් කියන්නේ. ඒක හැම මැෂින් එකකටම අදාළතාවයක් තියෙනවා. ඉතින් ඕලොක් මැෂින් එක කියන ගත්තාන් පස්සේ නූල් 3 4 5 6 කියලා නූල් හැම එකටම එනවා. සාමාන්‍යයෙන් ගත්තාන් පස්සේ නූල් 3 අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ බේබි ඇඳුම් මහන සාමාන්‍ය නැපි වගේ වට ගන්නවා. සාමාන්‍ය නූල් 4 තමයි ගොඩක්ම වැදගත් විදිහට පාවිච්චි වෙන්නේ. ඒක ටී-ෂර්ට් මහන්න ගන්නවා, ගොඩක් ගවුම් වලට ගන්නවා. ඉතින් 4 5 ගත්තාන් පස්සේ වෙන තියෙන එක චේන් නූල වදිනවා. ඉතින් ඒ කියන්නේ 4 දැන් අපි ටී-ෂර්ට් එකක් මහනම නම් ගොඩක් වෙලාවට ආයෙත් පස්සේ normal single මේ මැස්ම ගහ ගන්න ඕන නම් අපි ආයෙත් පස්සේ normal machine එකක් කරන් අපේ යුගි machine එකක් කරන් අපි ඒක ගහන්න බලනවා. ඉතින් ඇත්තටම ඉතින් ඒක අවස්ථාවක් වෙන්නේ නූල් 5 ගහනකොට ඒක චේන් නූල කියලා තියෙනවා. ඉතින් ඒක එකත් වදිනවා. එතකොට ඒක චේන් නූල වදින හින්දා නූල් 5න් වැදගත් වෙනවා. සමහර අය නූල් 5 දාලා ගහනකොට පොඩ්ඩක් කරදරයි. ඇත්තටම සමහර අයට පැටලෙන්න බලනවා. ඉතින් කරදර හින්දා චේන් නූල ගලවලා ගොඩක් වෙලාවට 4න් ගහලා සිංගල් එක ගහ ගන්නවා normal එකෙන්. ඇත්තට මේක ගොඩක් හොඳයි. ඊට පස්සේ නූල් 6න් ගහනකොට නූල් 4ක් ඒකේ යනවා. ඊට පස්සේ චේන් නූල වදිනවා එකෙන් ඉදිකටු දෙකක් යනකොට. ඉතින් ඇත්තටම නූල් 6 ගත්තාන් පස්සේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා නූල් 5 මැෂින් එකක් ගත්තොත් එහෙම 4 3 දෙකටම හදා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම නම් කියන්නේ නූල් 4ක් ගන්නට වැඩිය 5ක් ගන්න. ඒක පහු කාලෙින් ඔයාට ආයි නූල් 5ට හදා ගන්න අවස්ථාවක් තියෙනවා නම් එතකොට ඔයාට 5 හදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් 5 ඉතින් ගේට් සෙට් එක මාරු කරලා හදා ගන්න විතරයි තියෙන්නේ. උතර 5 එකක් 4ට හදනවා. ගේට් සෙට් එක අපි සම්පූර්ණ නීඩල් ප්ලේට් එක පුට් එක ඒ ටික මාරු කරගන්නවා. ඉතින් අර මම කියන්නේ හැමෝටම නූල් 5ක් නැත්නම් 6ක් ගත්තක් ගැටලුවක් නැහැ. එතකොට ඔයගොල්ලන් 4ට 5ට හදා ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේවත් තියෙන ෆුල් ඔප්ෂන් මැෂින් එක කියන්නේ මේවේ වැකුම් එකෙන් අර නූල් කපා ගන්නවා. ඒ කියන්නේ ටිමර් යුනිට් එක ඔක්කොම තියෙනවා. ඒ ප්‍රශ්න තියෙන ඔක්කොම මැෂින් වල ස්මාර්ට් වෙලා එනවා. ඉතින් මේ මැෂින් එක ගැන කියන්න ගත්තම මේකට කියන්නේ PWM කියලා. සාමාන්‍යයෙන් PWM මැෂින් වල තියෙන්නේ අපි සාමාන්‍යයෙන් ඩෙනිම් වල එහෙම ඉලාස්ටික් එකක් ගන්න, ක්‍රොස් සීම් එකක් ගහ ගන්න. ඒ වගේ සාමාන්‍ය ඝනකම වගේ ඒවට තමයි ගොඩක් වෙලාට මේ PWM මැෂින් එක පාවිච්චි වෙන්නේ. ඝනකම ෆැබ්‍රික් එකක්, ඝනකම ඩෙනිම් වගේ මොන හරි ඝනකම දේවල් ගහ ගන්න තමයි ගොඩක් වෙලාට මේ PWM එක පාවිච්චි වෙන්නේ. PWM එක නිතරම අපිට දකින්න පුළුවන් මැෂින් එකක් නෙමෙයි. ගොඩක් වෙලාට ගත්තාන් පස්සේ ඉතින් ඕක තමයි PWM එක පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මේ තියෙන මේ පේන මැෂින් එක ගත්තාන් පස්සේ මේකට කියන්නේ ඩබල් නීඩල් කියලා. ඒ කියන්නේ ඩබල් නීඩල් කියන වචනේම තේරෙනවා. ඒක ඉන්ඩිකටර් දෙකක් වදිනවා. ඒකත් අර කිව්වා වගේ මැෂින් වර්ග තියෙන සෝජි, චුකි එක එක බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් මේක ඉන්ඩිකටර් දෙකක් අදින ඩබල් නීඩල් එක ගැන කියන්න ගත්තාන් පස්සේ ඩබල් නීඩල් එක එනවා ලොක් ස්ටිච් කියලා වෙනම එකක් එනවා. චේන් ඩබල් නීඩල් කියලා තියෙනවා. ඉතින් ඒකේ කියනකොට ගොඩක් වෙලාවට ලොක් ස්ටිච් එකේ සමහර වෙලාවට අපිට පුළුවන් එක නීඩල් එකක් ලොක් කරන්න. ඒ කියන්නේ තනි නීඩල් එක වදින හදා ගන්න පුළුවන්. තව එකම ගත්තාම 380 කියලා මේ ඩබල් නීඩල් 380 කියලා එකක් එනවා චේන් එක. ඉතින් මේ මැෂින් එක ගත්තාන් පස්සේ ඕකේ පුළුවන් නීඩල් 3ක් දාන්නත් පුළුවන් ඕනනම් කිසිම ගැටලුවක් නැතුව. ඉතින් ඕක තමයි ඩබල් නීඩල් මැෂින් වලින් එන ඩබල් නීඩල් මැෂින් එකකින් වෙන්නේ සාමාන්‍යයෙන් ඕක තමයි. ඉතින් මම හිතනවා මේක ඩබල් නීඩල් එක කියන ගොඩක් අය දන්නවා. ඩබල් නීඩල් කියන වචනේම තියෙනවා නීඩල් දෙකක් වදිනෙක් කියලා. ඉතින් ඒක ලොකු බැරාරුම් දෙයක් නෙමෙයි කියලා මම හිතනවා හැමෝටම.
ඉතින් මේ තියෙන ජුකි සික්සැක් එකක්. ඉතින් සික්සැක් එක මොඩල් එනවා 2280 2290 ඔය වගේ මොඩල් වලින් එනවා සික්සැක් මැෂින් එක. ඉතින් සික්සැක් එකකින් වෙන්න මොකද්ද කියන එක මම අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. සික්සැක් වීමක් තමයි වෙන්නේ. ඉතින් සික්සැක් එකේ අපිට ඕන විදිහට ස්මාර්ට් මැෂින් එක ඇවිල්ලා තියෙන ස්මාර්ට් මැෂින් එක දැන් 2280 2290 මොඩල් එකේ ඒකේ සික්සැක් මැෂින් එක අපිට ඕන විදිහට පැටර්න් එක හදාගන්න පුළුවන්. ඒ විදිහට ස්ටිච් එක එහා මෙහා කර අඩු වැඩි කරගන්න පුළුවන්. ඕන විදිහට මහා ගන්න පුළුවන් සික්සැක් මැෂින් එක. ඉතින් මේකෙත් ෆුට් වර්ග ගොඩක් එනවා. ඇටැච්මන්ට් එහෙම සික්සැක් එකේ ඉලාස්ටික් එක එහෙම ගහන්න ගොඩක් වෙලාවට සික්සැක් එක පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම ඉතින් මේ තියෙන මැෂින් එක තමයි පැටර්න් සර්වර් මැෂින් එක. සාමාන්‍ය පැටර්න් සර්වර් මැෂින් එකෙත් බ්‍රෑන්ඩ් වලින් තියෙනවා. ඉතින් ඇත්තටම පැටර්න් සර්වර් මැෂින් එකෙන් ගොඩක් කරන්නේ පැටර්න් එකක් අපිට සාමාන්‍ය කියන්නේ අපි ඒකෙන් ප්‍රෝග්‍රෑම් කරලා පැටර්න් එක ඔක සොෆ්ට්වෙයාර් එක හරහා පැටර්න් එකක් අපි මැදලා දුන්නාන් පස්සේ ඒ පැටර්න් එක ඒ විදිහටම එනවා. සාමාන්‍ය ලෝගෝස් වගේ print වෙන්න. ඔය වගේ ෂර්ට් වල එහෙම සාමාන්‍ය පොකට් එකට එහෙම සාමාන්‍යයෙන් ගහන්න තමයි පැටර්න් සර්වර් ගොඩක් වෙලාවට යන්නේ. ඉතින් ගොඩක් වෙලාවට පැටර්න් සර්වර් මැෂින් එකෙන් පාවිච්චි කරන ගොඩක් වෙලාවට ෆැක්ටරි වල ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් පැටර්න් සර්වර් මැෂින් එක ගත්තා ලොකු ගාණක් වෙන සාමාන්‍යයෙන් මන්ට ලක්ෂ 20ක් ඒ වගේ ගාණක් වගේ වෙනවා. පැටර්න් සර්වර් මැෂින් එකක් හොඳ මැෂින් එකක් ගන්න ගියොත් එහෙම ඇත්තට මිල වැඩි. ඉතින් මොකද මැෂින් එකකින් වෙන කාර්යයත් එක්ක ඉතින් ඕකෙත් ඇත්තටම ගොඩක් වටින මැෂින් එකක්. ඒ කියන්නේ ඒ මැෂින් එක තරමට ගොඩක් වටින මැෂින් එකක්. ඉතින් මේ මැෂින් එක ගත්තාන් පස්සේ ගොඩක් අය දන්නවා මේකට තමයි හීට් සීල් මැෂින් එක කියන්නේ. DFT print කරන්න ගොඩක් අය දන්නවා. ඉතින් අර සාමාන්‍ය පොඩි අයන් වගේ නෙමෙයි මේක තමයි full option එන හීට් සීල් මැෂින් එක. මේකෙන් වැකුම් එකයි ඔක්කොම තියෙන හින්දා ගානට ෆිනිෂින් එක ලස්සනට එනවා. ටයිමර් එක තියාගන්න පුළුවන්. අපිට ඕන වෙලාවට හීට් එක හදාගන්න පුළුවන්. ඇත්තටම අර DFT print කරන අයට වගේ මේ වගේ මැෂින් එකක් ගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් මේක ගොඩ ලොකු ගාණක් වෙනවා. ඉතින් එහෙම වුණාට මේ මැෂින් එක ඇත්තටම ගොඩක් හොඳ මැෂින් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මැෂින් එකත් ගොඩක් අය දන්න මැෂින් එකක්. මේකට කියන්නේ බාටක් කියලා. ඉතින් බාටක් මැෂින් එකෙන් වෙන සාමාන්‍යයෙන් අපි ටැග් එකක් ගහගන්න එක තමයි. බාටක් එක සාමාන්‍යයෙන් අපි යූස් කරන්නේ ටැග් එක ගහගන්න. ඉතින් සාමාන්‍යයෙන් බාටක් එකේ ජුකි තමයි ගොඩක් වෙලා තියෙන්නේ ජුකි ගත්තත්. ඒත් වෙන බ්‍රෑන්ඩ් වලින් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. ගොඩක් මිල අධික මැෂින් එකක් තමයි බාටක් මැෂින් එකක්. ඉතින් මේකෙත් ෆුල් ඔප්ෂන් එකක් තියෙනවා, මැනුවල් එකක් තියෙනවා. දෙකම එනවා. මැනුවල් එකයි ගොඩක් මැනුවල් එකට වැඩිය දැන් ගොඩක් එන ෆුල් ඔප්ෂන් මැෂින් එක තමයි. ඊට පස්සේ කියන්න ඕනේ මෙන්න මේ මැෂින් එක මොකක්ද කියලා ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඉතින් මේ මැෂින් එක ගත්තාන් පස්සේ මේක නම අහලා තිබ්බට මොකද්ද මැෂින් එක කියලා හරියටම මේ මැෂින් එක දන්නේ නැහැ. මොකද ඇටැච්මන්ට් එක ගොඩක් අය පාවිච්චි කරන්නේ. ඉතින් මේකට කියන බටන් හෝල් කියලා. මේ බටන් හෝල් කියන නමෙන්ම තියෙනවා මොකද්ද මේ මැෂින් එක කියලා. අපි සාමාන්‍ය බටන් එකක හෝල් එක ගහ ගන්න තමයි මේක කරන්නේ. බටන් එකේ හෝල් එකක් ගහ ගන්න. බටන් හෝල් එක ගහන තමයි මේ මැෂින් එකෙන් කරන්නේ. ඉතින් මේක මැෂින් එකේ වෙන ගාම මේ කියන බටන් හෝල් එක අපිට ඕනි සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මේක ප්‍රෝග්‍රෑම් තියෙන සිස්ටම් එකක් තියෙන මේකේ ෆුල් ඔප්ෂන් මැෂින් එකක්. ඉතින් මේක එන ගාමම ඒ වගේම මේ හෝල් එක කට් වෙනවා. කෙලින්ම හෝල් එක ඕනි ගානට මේ මෙහිලා ඉවර වෙලා වටේට ඒත් එක්කම මැද කට් වෙනවා. ඉතින් ඒක තමයි මේ බටන් හෝල් මැෂින් එකෙන් වෙන්නේ. අර බටන් හෝල් ඇටැච්මන්ට් දාන අයට බලා ගන්නත් එක තමයි මේක දාලා තියෙන්නේ.